ආයුබෝවන් අපි Honda Hub SL මාලබේ පුරා වසර ගණනාවක් තිස්සේම Honda ADV සහ PCX විශ්වාසවන්තව ඔබ වෙත ලබා දුන් මාලබේ Honda Hub SL ආයතනය විසින් අදත් අපි Honda ADV Repsol බයික් එකක් මොඩිෆයි කරන්න තමයි හදන්නේ. කොහොමද වැඩේ වෙන්නේ කියලා අපි බලමු වීඩියෝ එකෙන්. මෙන්න මෙතන තියෙනවා මේ බයික් එකට ෆික්ස් කරන්න හදන මොඩිෆයි අයිටම් ටික කෑලි 10ක් විතර මේ බයික් එකට අපි එකතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙතන තියෙනවා කාබන් ෆයිබර් එයාර් ෆිල්ටර් කවර් එක, ඊට පස්සේ රේඩියේටර් කවර් එක තියෙනවා, මේකේ ෆෑන් ස්පිනර් එකකුත් වෙනවා, ඊළඟට ඔන් ඔෆ් ස්විච් කවර් එක තියෙනවා, ස්ටෑන්ඩ් ෂූ එක තියෙනවා, ඊට පස්සේ කාබන් ෆයිබර් පෙට්‍රල් කප් එක තියෙනවා, මීටර් කවර් එක තියෙනවා, හෙඩ්ලයිට් ගාඩ් එක මේකට අපි හයි කරන්නේ නැහැ, අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. ඊළඟට මොඩිෆයි වයිසර් එකක් දානවා කළු පාට, ඔරිජිනල් එන සුදු පාට වයිසර් එක අයින් කරලා, ඊළඟට සයිලන්සර් කවර් එක කාබන් ෆයිබර් එකක් දානවා, තියෙන ඔරිජිනල් එක අයින් කරලා. ඊට පස්සේ මෙතන තව පොඩි අයිටම් එකක් තියෙනවා, ඒක අර මීටර් එකේ ස්විච් ටික කවර් වෙන්න තමයි තියෙන්නේ. වතුර යන එක එහෙම නවතිනවා, ඒ ස්විච් වලට වතුර යන එක එහෙම අවම කරගන්න පුළුවන් ඒ කවර් එකෙන්. ඊට අමතරව කැබින් කවර් එක සහ මොඩිෆයි සීට් එකකුත් අපි මේ බයික් එකට දාන්න බලාපොරොත්තු වෙනවා. මේ ස්ටෑන්ඩ් ෂූ එක කලර්ස් වලින් තියෙනවා. මීට අමතරව තවත් ගොඩක් මොඩිෆිකේෂන් අයිටම් Honda Hub SL එකෙන් මිලදී ගන්න පුළුවන්. ඒ හැම එකක්ම අපි බයික් එකට ෆික්ස් කරන්නේ යම් කිසි සීමාවක් ඇතුව මොඩිෆිකේෂන් අයිටම් කිහිපයක් තමයි අපි බයික් එකට ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඔබට දැක ගන්න ලැබෙන්නේ බයික් එකේ ඔරිජිනල් ලුක් එක. අපි බලමු දැන් එහෙනම් මේ මොඩිෆිකේෂන් අයිටම් ටික මේ බයික් එකට ෆික්ස් කරන විදිහ. මෙතන මේ ෆුට් ප්ලේට් එක තමයි මුලින්ම අපි බයික් එකට ෆික්ස් කරන්න හදන්නේ. ෆුට් ප්ලේට් එක මේ විදිහට මුලින්ම ෆික්ස් කරා. ඊට පස්සේ එයාර් ෆිල්ටර් කවර් එක ගලවලා අපි කාබන් ෆයිබර් එයාර් ෆිල්ටර් කවර් එක මේ විදිහට ෆික්ස් කරනවා. වයිසර් එකත් බ්ලැක් කලර් වයිසර් එක ඇඩ් කරනවා. ඊළඟට සයිලන්සර් කවර්, රේඩියේටර් කවර් එක ෆෑන් ස්පිනර් එකක් එක්කෙන රෙඩ් කලර් එකක් තමයි අපි ඇඩ් කරන්නේ. හොඳ කම්ෆර්ටබල් මොඩිෆයි සීට් එකක් තියෙනවා අපි ගාව. මේක ගොඩාක් සුව පහසු වෝටර් ප්‍රූෆ් ක්වොලිටි සීට් එකක්. ඊට පස්සේ කැබින් කවර් එක ඇඩ් කරගන්නවා. බැලුමටම පේනවා සීට් එකේ ක්වොලිටිය. ඊට පස්සේ ඔන් ඔෆ් ස්විච් කවර් එක, පෙට්‍රල් කප් එකට මේ විදිහට කවර් එකක් එනවා. ඊට පස්සේ මීටර් කවර් එක, ස්ටෑන්ඩ් ෂූ එක. දැන් ඔක්කොම අපි බයික් එකට ෆික්ස් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ ෆයිනල් අවුට්ලුක් එකක් තමයි අවසානයේ බලා ගන්න වෙන්නේ. ඔයගොල්ලන්ටත් Honda ADV එකක් මොඩිෆයි කරන්න ඕන නම් දැන්මම Honda Hub SL අපේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. බයික් මොඩිෆයි කරන්න විතරක් නෙමෙයි, Honda ADV එකක් මිලදී ගන්නවා නම් ඔබ යා යුතුම තැන මාලබේ Honda Hub
SL